තමයි මේ සත්කාරය කරන්නේ. ඉතින් මේ සත්කාරය කරන්නේ මොකද කියනවා නම් අපි හැමෝම අවුරුද්දට නෑ ගන්නවා. ඒ පුරුද්දක් මේ අපේ ලංකාවේ ඉස්සර කාලේ ඉඳලා අද වෙනකන් අපි නෑ ගන්නවා. ඉතින් මේ නෑගම් යාමේ සංකල්පය අපේ මේ සංවිධානයේ නිර්මාතෘ ජානක කමල්ගොඩ මහතාට ආපු බොහෝම ලස්සන සිතුවිල්ලක් තමයි අපිට බැරිද අපේ පුංචි දරුවන්ට මේ නෑගම් යනවා කියන සංකල්පය බොහොම ලස්සන විදිහට කරන්නට කියලා. ඉතින් එතුමා අපිට පැහැදිලි කරා අපි මේ නෑගම් යමු අපේ රජ රටට නෑගම් යමු. අපේ රජ රට බොහොම ලස්සන දරුවෝ ඉන්නවා. බොහොම දරුවෝ වෙන දුෂ්කර පළාත්වල ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අවුරුද්දට අපි කොළඹින් මධ්‍යම පළාතින් අපිට පුළුවන් විදියට අපි තෑග්ගක් කරන්න නෑගම් ගියොත් ඒගොල්ලන්ට ගොඩාක් සතුටුයි හිතේ. ඒත් එක්කම අනිත් දේ තමයි අපේ මධ්‍යම පළාතේ සහ බස්නාහිර පළාතේ ඉන්න අපේ අනිත් පෙර පාසල් වල තෑගි ගේන බබාලට ඒ දරුවන්ට හැඟීමක් එනවා අපිට විතරක් නෙවෙයි අපි කවදාකවත් දැකලා නැති කෙනෙකුට අපි පුංචි හරි තෑග්ගක් දෙන්න ඕනි කියන එක. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මුල්ලමාවිය ගුරුතුමියන්ට විදිහට අපේ මේ දැන් කාලේ හැදෙන දරුවෝ අපි ඒගොල්ලන්ට කියනවා ඇල්ෆා කියලා. ඒගොල්ලෝ හරීම වෙනස් විදියකට හිතන නවීන තාක්ෂණයට ඉපදිච්ච දරුවන් පිරිසක්. ඉතින් අපි ඉස්සර ඕගලන්ට මතක ඇති අපි දන්සල් දෙනවා එකතු වෙලා ගමේ කට්ටියත් එක්ක අපේ අම්මලා කොස් කපනවා උයනවා එතකොට ගොඩක් අල්ලපු ගෙදරට හොදි පීරිසියක් හරි දෙනවා. ඔන්න ඔය වගේ දේවල් අපි දැක්කා අපේ ජෙනරේෂන් එක. හැබැයි මේ පුංචි දරුවෝ දැන් අපේ පෙරපාසල් වල ඉන්න ඒගොල්ලන්ට මේ බෙදා හදා ගැනීම කියන හොඳ පුරුදු සංවර්ධනය කරන්නට අපිට ප්‍රොජෙක්ට් බේස් එකක් කරන්න වෙලා තියෙනවා. අපිට ඒවා ප්‍රොජෙක්ට් බේස් නැතුව නිකම් අපිට ගෙවල් වලින් දහම් පාසල් වලින් ලැබුණා. ඉතින් අපේ මේ අනේ පුංචි දරුවන්ට ඒගොල්ලන්ගේ සාර ධර්ම ආකල්ප සංවර්ධනයටත් එක්ක තමයි මේ වැඩසටහන අපි පටන් ගත්තේ. ඉතින් අපි පුංචි දරුවන්